හෙලෝ ගයිස් සාදරයෙන් පිළිගන්න ඔයාලව YouTube channel එකත් එක්ක. ඉතින් මේ වීඩියෝ එක අපි කතා කරන්න යන්නේ මෙන්න මේ වගේ ඔයාලට පේනවා ඇති දැන් ඔය display එක යනවා වගේ කොහොමද අපි AI animation එක හදාගන්නේ කියලා. ඉතින් මේ දවස්වල ගොඩක්ම viral යන category එකක් තමයි මෙන්න මේ වගේ animation. ඉතින් මම බලුවා මේක අපි හදාගන්න පුළුවන්ද කියලා වැඩේ start එකයි. ඔයාලට මේක pre version භාවිත කරලා හොඳ quality video එකක් අපිට හදාගන්න පුළුවන්. ඔයාලට මේකට කිසිම ප්‍රීමියම් වර්ෂන් ඕන වෙන්නේ නැහැ. ඔයාලට මේකට ඕන වෙන්නේ ChatGPT Grok AI එක සහ සවාට ඕන වෙනවා මේ Google Wix එක. ඉතින් මේ තුනෙන් අපිට හොඳ output එකක් ගන්න පුළුවන්. හොඳ වීඩියෝ එකක් අපිට generate කරගන්න පුළුවන්. එහෙනම් අපි බලමු කොහොමද හරියටම වීඩියෝ එක generate කරන්නේ කියලා. හරි. එහෙනම් වැඩේ වෙන්නේ මෙහෙමයි. දැන් ඔයා මොක හරි කතාවක් හදන්න යනකොට ඒකට තියෙන්න ඕනේ script එකක්. හරි. දැන් සාමාන්‍යයෙන් මෙහෙම විතර. දැන් ඔයා මොක හරි කතාවක් ලියනවා. ඔයා මේ කතාව ඉස්සලා හිතලා මොක හරි පිටපතක් මේකට තියෙන්න ඕන. හරි? ඔයා පිටපත ඉස්සලා ලියා ගන්න පිටපත ලියලා මේකේ ඉන්න character ටික තමයි ඔයා ඉස්සලා generate කරගන්න ඕන. ඉතින් ChatGPT වලට සිංහලෙන් කියන්න පුළුවන් මට අවශ්‍ය දේ ඔයාට මේකෙන් කියන්න පුළුවන්. දැන් මගේ කතාවේ character දෙකයි ඉන්නේ. හරි? පෙරමි ළමයි සහ එයාගේ සීයා. හරි? එන්නේ ඒ චරිත දෙකට මට prompt දෙකක් ඕනි කියලා මේ ChatGPT කියන්නේ. දැන් ඔයාට අවශ්‍ය නම් පවුලේ 4 දෙනෙක් ඉන්නවා නම් ඒ 4 දෙනාගේ ඒ 4 දෙනා දාලා ඔයාට මේකෙන් prompt එක ගන්න පුළුවන්. හරි? ඒක ඔයාට පෙන්වන්න මම එහෙම ගත්තේ prompt එකක්. ඉතින් මේ තියෙන්නේ මම ChatGPT කිව්ව විදිහට හදලා දුන්නේ ෆොටෝ එක. හරි? sorry ChatGPT එකෙන් ගත්තේ prompt එක. මේ prompt එක අරගෙන ඇවිල්ලා හරි? දැන් මේ වගේ prompt එකක් අරන් ඇවිල්ලා ඒක දාන්න ඕනිවා මෙන්න මේ විදිහට ඔයා එන්න ඕනේ Grok AI එකට. නේ ඔයා Google එකේ ඇවිල්ලා search කරන Grok AI කියලා. හරි. වෙබ්සයිට් එකට යනකොට ඔයාට account එක හදන්න කියයි වෙබ්සයිට් එකේ. මගේ දැන් account එක හදන්න දෙයක් නැහැ. මගේ main account එකටමයි එන්නේ. ඊට පස්සේ ඇවිල්ලා ඔයා මේ දැන් මෙතෙන් තියෙන prompt එක හරි animation prompt එකක් දී ඒ prompt එක ගන්න එපා. හරි? මෙන්න මේ prompt එක අරන් ඇවිල්ලා ඔයා දෙන්න ඕනේ මෙන්න මේ Grok AI එකේ. ඉතින් ගොඩක් ChatGPT හොඳයි මේ Grok AI එක. ChatGPT එකේ ගොඩක්ම slow photo එහෙම generate වෙනවා. හරි ඔයාලා පේන දැන් ලස්සන්ට මට generate කරලා දුන්නා. දැන් මේක මට මෙන්න මේ වගේ සුදු පසුබිමක ඕන. ඔයා ඒකට දාන්න ඕනේ මෙන්න මේ neat white background කියලා. ඔයාට අවශ්‍ය විදිහට මේගොල්ලොන්ට කියන්න මේගොල්ලෝ එක ඒකට ගානක් හදලා දෙන්න. ඔයාලා පුළුවන් හෙලපුරු පාවිච්චි කරන්න. සිංහල typing කරනවා නම් හරි මෙන්න මේ විදිහට දැන් මට අවශ්‍ය character දෙක මම හදාගත්තා. මට හදා වෙන්නේ character දෙකයි main character දෙක තමයි මේ. හරි? මේ image එක download කරගන්න. හරි guys දැන් මම දැන් මගේ කතාව තියෙනවනේ ඒ කතාව මේ හෙලකුරු එකෙන් ලියාගත්තා. හරි? එහෙම දැන් වාගේ හිතේ තියෙන සත්තාව එහෙමම මේකේ දාන්න ඕනේ නැහැ. හරි? ඒ කතාවේ චුට්ටක් ලියලා ඒක තව තීරිඟු කරලා ChatGPT කියන්නේ ඒකේ scene ටික දෙන්න කියලා. මෙහෙම දැන් මේ විදිහට මේක අරගෙන මේ කතාවේ මම ඩිංගයි ඊට පස්සේ මම කියලා දෙනවා මෙම කතාව තවත් දීර්ඝව සාදා scene prompt එක ලබා දෙන්න. හරි? එහෙමම කතාවක් ලියන්න අවශ්‍ය නැහැ. නැත්තම් වඩ පුළුවන් මේකෙන්ම කතාව කිල්ල ගන්න. හරි? අර බලමු දැන් මේගොල්ලෝ prompt එක කොහොමද දෙන්නේ. ඔයාලා දැන් පේනවා ඇති මේගොල්ලෝ මට scene ටික දීලා දෙනවා ලස්සන්ට. ඉතින් දැන් කරන් තියන්නේ ඔයා යන්න ඕනේ Google Wix එකට. එහෙම Google Wix එකට ගිහිල්ලා ඔයාලා මෙන්න ඔය තැන පේනවා ඇති subject කියලා එකක්. මෙන්න මේ subject එකෙන් දැන මෙන්න මේ upload image දෙන්න. ඔයා ඊට පස්සේ හදාගත්තා චත්‍ය දෙකක්. දැන් මම හදාගත්ත චත්‍ය දෙක මේ මේකේ. හරි?
ඔයා හදාගත්ත චැප්ටර් ටික මෙන්න මෙතන දෙයි. හරි. ඊළා ඔයා මෙන්න මෙතනේ ඔයා දුන්න එක ලොක් කරගන්න ඕන. මේ ලොක් කරන එකෙන් එන්නේ ඔයා දැන් ඔයා මෙතන ප්‍රොම්ප්ට් එකක් දෙනවා. හරි. ඒ ප්‍රොම්ප්ට් එක දුන්නාට පස්සේ මේ චරිත දෙක තමයි මේ කතාව ඇතුළේ ඉන්නේ. දැන් ඔයා මේක ලොක් අන්ලොක් කරොත් වෙන චරිත දෙකක් තමයි මේ කතාවට ඇතුළත් වෙන්නේ. ඔයා හින්දා මෙන්න මේක ලොක් කරගන්න. ලොක් කරන ඊට පස්සේ සීන් 1 එකට යන්න. මෙන්න මේ සීන් 1 එකේ ප්‍රොම්ප්ට් එක අරන් ඔයා දෙන්න ඕනේ Google Wix එකට ගිහින්. ඔයාට මේක බ්ලොග් එකකින් හදන්න පුළුවන්. නමුත් මම මෙච්චර කාලයක් හදේ Wix එකකින් ගොඩක් Wix හොඳයි කියලා මට හිතෙන්නේ. බ්ලොග් එකකට වඩා කියන්නේ Wix එක හොඳයි. හරි. ඊට පස්සේ මෙන්න මෙතන ලෑන්ඩ්ස්කේප් දෙන්න මෙන්න මෙතන ඊට පස්සේ වාස් කො සෙටින් එක හදාන්න මේක. හරි. ආ ටිකක් වෙලා ගියාට පස්සේ ඔයාගේ සීන් එකට දාලා ඉමේජ් එක මේගොල්ලෝ ජෙනරේට් කරලා දෙන්නේ. හරි. හරි. ඔයාලට පේන ඉතින් ලස්සනට මගේ සීන් එක මේගොල්ලෝ හදලා ඉවර තියෙනවා. මගේ පළවෙනි සීන් එකේ තිබේ CI යාගේ ළමයි කැලේකට යන ඉමේජ් එක. හරි. ඊට පස්සේ මෙන්න මේක ඔයා ඩවුන්ලෝඩ් කරගන්න. ඉතින් අපි ඇනිමේෂන් ටික හදන්නේ පස්සේ. හරි. ඊට පස්සේ ඔයා දෙවෙනි සීන් එකට යන්න. මෙන්න මේ විදිහට තියෙනවා. දැන් මේක සීන් එක අරගෙන මෙතනදී හරි දුන්නට ඒ දුන්නට පස්සේ ඒ සීන් එකත් ගන්නට 40යි. හරි වල පේන ඇති ඒ සීන් එකත් මේගොල්ලෝ හදලා ඉවර දිනවා. ඔයාට ඕන් මේකේ වෙනස් වෙන්න දේවල් තියෙනවා නම් දැන් ඔයා කිතරේ ඉමේජ් එක නෙමෙයි නම් මෙතන ඇවිල්ලා තියෙනවා. අර පුළුවන් නේද රිෆයින් කියලා එක දුන්නාට පස්සේ අර පුළුවන් නේද ඩිස්කර්ඩ් යෝ එඩිට් කියලා තියෙන දැන්ට ඔයාට වෙනස් වෙන්න අවශ්‍ය එක දෙන්න. මෙතන තියෙන්නේ ඔයා දුන්නේ ප්‍රොම්ප්ට් එක. හරි. මම දැන් සීන් ඔක්කොම හදාගෙන ඔයාට වීඩියෝ එක ඉස්සර කරන්න ඔත්තම් මේක එක හදාගෙන ගියොත් වීඩියෝ එක දික්කනවා. ඔන්නම සීන් ටික හදාගත්තා. දැන් මේ ඒගොල්ලෝ කියපු කියන්නේ මම හදුවේ මට අවශ්‍ය සීන් මං තව මැඩින් දාලා හදලා දින ඔයගොල්ලන්ගේ ඊමේල් එක. ඔයාට සීන් එකක් ඔන්න ඔය ChatGPT කියන. හරි. දැන් මේගොල්ලෝ දීලා තිබ්බේ ආහාර ගන්න අවස්ථාවක ප්‍රොම්ප්ට් එකක්. ඉතින් මම ඒක ඉල්ල ගත්තා. ඔය සිංහලෙන් කියන්න මේ ප්‍රොම්ප්ට් එක මෙයා දෙනවා. ඉංග්‍රීසි වලින් කියන්න අවශ්‍යතාවයක් නෑ. ඔයා පිටින් ඔයා මේකට සිංහලෙන් කියන්න. දැන් මෙහෙම විතර ප්‍රශ්නයක් තියෙනවා. හරි. දැන් මේ එක ලොරිය ඒ කියන්නේ එකම වාහනේ වෙන්න බෑ හැම සීන් එකේම තියෙන. දැන් මේ ලොරිය තියෙන ඕනේ අනිත් සීන් වල. මෙන්න මේ සීන් එකෙන් මේ ලොරිය තියෙන ඕන වෙනස් වෙන්න බෑ. ඒක වල ගන්න තියෙන මෙන්න මේ ඉමේජ් එක ඩවුන්ලෝඩ් කරගෙන මෙන්න මේ සීන් කියන තැන ඉමේජ් එකට අප්ලෝඩ් කර. හරි. මෙන්න මේ විදිහට මේක අප්ලෝඩ් කළා. හරිද? මේ විදිහට මෙතන ෆොටෝ එක අප්ලෝඩ් කළා මෙන්න මේ ඉපිකෑර තුන අයින් කරා. දැන් ඔයාට අවශ්‍ය ලොරිය විතරයි මිනිස්සු ටික අයින් කරනවා. වයින්නම් ඔයාලට මෙන්න remove the people කියලා. හරි? දුන්නා පස්සේ ඔයාලා මම මෙතන ජෙනරේට් කරනවා වගේ ලොරිය විතරයි. හරි? හරි. ඊට පස්සේ මේගොල්ලෝ ලස්සන්ට මේ ජීප් එක විතර මේගොල්ලෝ ජෙනරේට් කරලා දෙනවා. ඊට පස්සේ ඒක ඔයාලට ඉස්සරහට හරි ජෙනරේට් කරන්න පුළුවන්. මේ සීන් එකට දාන්න ඕනේ දැමියේ. ඔයාගේ දැන් වෑන් එකේ සීන් තියෙනවා නම් ඒ සීන් එකට මේ වෑන් එක දාන්න ඕන. හරි. ඊට පස්සේ දැන් වෑන් එකේ සීන් එක ඉවරයි නම් ඔයා මෙන්න මෙදිනේ අන්ලොක් කරන්න. නැත්තම් අනිත් සීන් වලට මේ වෑන් එක කොහෙන් හරි එයි. හරි. ඊට පස්සේ ඔයා හිතන්නකෝ තියෙන්නේ එක ස්ථානයක සීන් එක. ඒ කියන්නේ කුස්සියක වගේ සීන් එකක්. එහෙම උනනම් තියෙන ඊට පස්සේ මෙන්න මේ ඔයා කුස්සියේ ඉමේජ් එක හදාගෙන ඒක මෙන්න මෙතන අප්ලෝඩ් කරගන්න. ඊට පස්සේ ඔයාලා පුළුවන් ඒකේ මිනිස්සු අයින් කරන්න ඕන නම් මිනිස්සුන් අයින් කරන්න කියලා මේගොල්ලන්ට කියා. හරි මේ විදිහට ඔක්කොම සීන් ටික හදාගත්තට පස්සේ ඔයාට ඊට පස්සේ තියෙන්නේ ඇනිමේට් කර. ඔයා මේ සීන් ටික ඉස්සලා පිළිවෙලට ඩවුන්ලෝඩ් කරගන්න. ඉතින් මේ තියෙන්නේ මගේ සීන් ටික. හරි මේ ටිකේ ඇනිමේෂන් ප්‍රොම්ප්ට් ටික දැන් ඔයා ගන්නී.
ඔයා ගිහිල්ලා කියන්න දැන් මම ඇනිමේෂන් ප්‍රොම්ප්ට් ටිකක් ගත්තා දැන් ඔයාගේ සීන් ටිකේ ප්‍රොම්ප්ට් ටික තියෙනවා නෙමෙයි මෙහිවට සීන් ටිකේ ප්‍රොම්ප්ට් ටික ගත්තා ඊට පස්සේ යටින් ඔයා ඊළඟ ඇනිමේෂන් ප්‍රොම්ප්ට් ටිකක් ඕනි ඊට පස්සේ ඒ සීන් එකට අදාළ ඇනිමේෂන් ප්‍රොම්ප්ට් එකක් මේගොල්ලෝ ලබා දෙන්න දැන් ඔයා අමතර සීන් ඇඩ් කරා කියලා හිතන්න ඕන මේක හරි අමතර ඇඩ් කරා නම් ඔයාලට කරන් තියෙන්නේ දැන් ඔයා ඒ අමතර සීන් එක ඉල්ලද්දී ඇනිමේෂන් ප්‍රොම්ප්ට් එකක් දෙන්න කියලා හරි සීන් එක දෙකම ඒ කියන්නේ සීන් එකේ ප්‍රොම්ප්ට් එකේ ඇනිමේෂන් ප්‍රොම්ප්ට් එකේ දෙකම ගන්න හරි ඔයාලට පේනවා ඇති එහෙම ගත්තේ මම මේ ප්‍රොම්ප්ට් එකක් තියෙනවා දෙදෙනාම ආහාර ගන්න අවස්ථාවක් දෙයි ඇනිමේෂන් ප්‍රොම්ප්ට් ඇනිමේෂන් ප්‍රොම්ප්ට් එකක් සමග ඊට පස්සේ ඒ සීන් එකේ ප්‍රොම්ප්ට් එක ඇනිමේෂන් ප්‍රොම්ප්ට් එකයි දෙකම දෙන හරි ඊට පස්සේ ඔයා කරන් තියෙන ඇනිමේෂන් ප්‍රොම්ප්ට් එක අරගෙන ඊට පස්සේ ඔයා යන්න ඕනේ මෙන්න එක බ්‍රොක් AI platform එක අපි ගිහිල්ලා ඔයාලා මෙන්න මෙතෙන් තියෙන ඉමේජින් කියලා එකක් එන්න එක දෙන්න හරි ඉමේජින් කියන එකට ගිහිල්ලා ඔයා කරන්න ඕනි ඔයාගේ පළවෙනි ඇනිමේෂන් එක ගන්න ඉතින් පළවෙනි ඇනිමේෂන් එක ගන්න ඊට පස්සේ හරි ඒක අර එනෙතෙන් දෙන්න ඊට පස්සේ හරි ඊට පස්සේ ඔයා ඒ පළවෙනි සීන් එකට අදාළ ඉමේජ් එකක් ක්‍රියේට් කරගත්තා එන්නේ ඉමේජ් එක මේකට දා අර පළවෙනි ඉමේජ් එක හරි දැම්මට පස්සේ මේගොල්ලෝ ඔටෝම මේක ජෙනරේට් කර හරි දැන් මේක ඕටෝම මෙහෙම ජෙනරේට් වෙයි දැන් මේක ජෙනරේට් වෙන ඉමේජ් එකක් විදිහට ඔයා මෙන්න මෙතන මෙන්න මේ ක්ලික් කරලා පස්සේ මෙන්න මේ වීඩියෝ අයිකන් එක ක්ලික් කරා ඔන්න දැන් තමයි මේක ඇනිමේෂන් එකක් විදිහට ජෙනරේට් වෙන්නේ හරි අපි ජෙනරේටර්ස් බලමු මොකද උත්කප්ට දෙන්නේ හරි ඔයාලට බේලා තියෙන්නේ මෙයාලා මේක ලස්සනට ජෙනරේට් කරලා දෙනවා සවුන්ඩ් එක දාලා ඉතින් මේක වෙනස් වෙන්න තියෙනවා ඔයාලට මේක වෙනස් කරලා බලන්න හිටින්න බාගන්න මම ඔයාලා මේක ඩවුන්ලෝඩ් කරලා රයිට් ක්ලික් කරලා මේක සේව් ඇස් දෙන්න හරි මං ඊළඟ ප්‍රොම්ප්ට් එකක් යනවා ඒ ප්‍රොම්ප්ට් එක තියලා ඉනි සීන් එකට අදාළ ඉමේජ් එක දෙන්න ඕන. ඔව්. දෙවිල සීන් වල හතු කරන ඉමේජ් එක මේක තෝ. හරි මේ විදිහට මම සීන් ඔක්කොම හදාගෙන අවසන් කියලා මේ වීඩියෝ එක අපි හදන්නේ කොහොමද කියලා. හරි guys ඔන්න මම ඔක්කොම වීඩියෝ ටික දැන් ජෙනරේට් කරගෙන ඉවරයි. දැන් තමයි තියෙන්නේ මේ ටික එකතු කරලා එඩිට් එකක් කරගන්න ඕන. හරි මේ ටික ඔක්කොම එකතු කරලා ඒක එඩිට් එකකට අපි දෙන්න ඕන. අපේ මේ දින මම ජෙනරේට් කරගත්තේ ඇනිමේෂන් ටික. හරි එතකොට මෙන්න මේ ඇනිමේෂන් එකේම මම chat gpt එකකින් වෙනම ඉල්ලපු සීන් එක. හරිද? මේ වීඩියෝ එක chat gpt එකෙන් වෙනම ඉල්ලපු සීන් එක. මම පෙන්න කොට ඉල්ලපු විදිහ. හරි ඔයාලට පෙන්වච්ච මෙන්න මෙතන පෙන් මේ විදියට මම දීලා තියෙනවා. ඉන්නේ මේ විදියට එයා ආකි ප්‍රොම්ප්ට් එකේ වල තියෙනවා. ප්‍රොම්ප්ට් එක ඊට පස්සේ මම ඒකේ ඇනිමේෂන් ප්‍රොම්ප්ට් එකක් ඉල්ලගත්තා. ඔන්න ඒ වගේ වට වෙනම සීන් මේකට ඇඩ් කරගන්න පුළුවන්. හරි. වීඩියෝ එකේ ක්වොලිටි එක ඒවා ඒ වගේ සීන් ඇඩ් කරාම හරි මේකේ ටෙක් කරන්නේ මම මෙන්න මේ CapCut කියන ඇප් එකෙන් ඉතින් මේ CapCut වල PC එක නැත්තම් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. මෙහෙමයි. හරි CapCut අලුත් එක ඩවුන්ලෝඩ් කරගත්තොත් ඔයාලට ඒ කියන්නේ මේක කියවන්න වෙනවා. හරි. CapCut පරණ version එක ඩවුන්ලෝඩ් කරගන්න
ඩවුන්ලෝඩ් කරලා තියෙන තමයි මැසේජ් එකක් දාන්න මම ලින්ක් එක එවන්නම්. අපි ඉස්සර මේ ක්ලිප් ටික ඔක්කොම ඇඩ් කරේමු. පට අවශ්‍ය ක්ලිප් ටික මම ඇඩ් කරගන්නවා. හරියන එඩිට් එක දාලා මං කියලා දෙනවා තමයි මේක එඩිට් කරේ මම කොහොමද කියලා. හරි. හරි guys ඔන්න සාර්ථකව එඩිට් එක ඉවර කරා. මම මේක වැඩි දෙයක් තුක නැහැ ක්ලිප් ටික එකතු කරලා ට්‍රාන්සිෂන් දාලා එන්න මේ බෝල්ඩ් යූස් කියන ෆිල්ටර් එක දාලා තියෙන්නේ. ඉතින් වීඩියෝ එක ඔක්කුත් යනවා නම් බලන්න. It's peaceful out here, isn't it? Yeah, I like it. Me too, son. What a beautiful mushroom. Let's pick it. Yes, Grandpa, it's so pretty. Into the basket it goes. හරි ඔන්න විදිහට තමයි වීඩියෝ එක හදුවේ. ඉතින් මොනවද ෆස්ට් තියෙනවා අනිවාර්යයෙන් මට මැසේජ් එකක් දාන්න. ඔයාට මේකේ මෙන්න මේ වගේ ක්ලිප් කල් එමනේ වගේ ක්ලිප් ඔයාට chat GPT එකේ හදා ගන්න පුළුවන්. මේ තියෙන තව ඒ වගේ ක්ලිප් එක. මේ තියෙන තව ඒ වගේ ක්ලිප් එක. ඊළඟ මේ තියෙන තව ක්ලිප් එක. ඉතින් මේ වගේ ක්ලිප් එක තුල අපිට මේ කතාව පොඩ්ඩක් දී කරන්න පුළුවන්. හරි? ඔයාලගේ පෙනීමේ work AI එකේ predictive ඔයා වෙන account එකකින් වෙන Gmail account එක හදලා try කරලා ප්‍රශ්නයක් නෑ. ඉතින් මේ වීඩියෝ කරන අප්ලෝඩ් කරු මම animation හදා දෙද්දි මගේ පළවෙනි account එකේ ඒකෙන් මගේ පළවෙනි account එකේ predictive වලට ප්‍රශ්න මොන්නේ තිබුණේ account එකෙන් තමයි කරන්නේ. එහෙම ගැටලුවක් නෑ ඔයාලට පුළුවන් එහෙම කරන්න. ඉතින් ඔන්නච්චරයි තියෙන්නේ. ඒ වගේ වීඩියෝ එකක් ඉසිමෝට හදාගන්න පුළුවන්. ඒ වගේ quality එකක් ගන්න මෙන්න මේ වගේ filter use කරන්න. එහෙනම් වීඩියෝ එක like එකක් දාන්න. යාළුවෝ බලලා share කරන්න. අපි තවත් වීඩියෝ සෙට්